ශ්‍රී ලංකා කණ්ඩෑම හා කොදිව් කණ්ඩෑම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේදී ආරම්භ වුණා. ඉතින් කොදිව්වන් සමග පළවෙනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩෑම ඉනිම ගහ ලකුණු 217ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා. ඉතින් දෙරට අතර ටෙස්ට් තරගාවලිය අපරාජිතව අවසන් කරන්නට නම් ශ්‍රී ලංකා කණ්ඩෑම මෙම ටෙස්ට් තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා. ඉතින් මෙම ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩෑම පැමිණ තිබුණේ වෙනස්කම් 3ක්ද සමගයි. ඒ අනුව ආබාධයන්ට ලක්ව සිටින පැතුම් නිස්සංක ලහිරු කුමාර හා කසුන් රාජිත වෙනුවට ලහිරු උදාර ප්‍රභාත් ජයසූරිය හා ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකා කණ්ඩෑමට කැඳවා තිබුණා. ඉතින් ඊයේ දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉසිත විජේසුන්දරට හැකියාව ලැබුණා. ඉතින් මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය සිල්වා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා. ඒ අනුව ප්‍රථම ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩෑම ඊයේ දිනේ නිමවට පත්වන විට පන්දු වාර 83කදී කඩලු 5ක් පමණක් දැවි ලකුණු 335ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 25ක් වෙද්දී නිශාන් මදුෂ්ක හා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාගාරය වෙත යවීමට කොදෙව් පන්දු යවන්නට හැකියාව ලැබුණත් ඉන් අනතුරුව පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩෑමට පැමිණි ලහිරු උදාර සහ උපනායක කමිදු මෙන්ඩිස් වාර්තාගත ද්විත්ව ශතක සමර්ථතාවයක් ගොඩනැගුවා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව පන්දු 255කින් වාර්තාගත ලකුණු 215ක සමර්ථතාවයක් ගොඩනැගුවා. ඒ වාර්තා වුණේ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සමර්ථතාවය ලෙසයි. ඉතින් පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩෑමට පැමිණි ලහිරු උදාර කලකට අමතක නොවන සුපිරි ඉනිමක් දියත් කරන්නට සමත් වුණා. එහිදී ඔහු පන්දු 248කින් ලකුණු 188ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මෙම වටිනා ඉනිමට 4 පහර 21ක් හා 6 පහර 5ක් ඇතුළත් වුණා. ඉතින් තම කැඳවීමට සාධාරණයක් කළ ලහිරු උදාරගේ මෙම වටිනා ඉනිම බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ගොඩනැගූ හොඳම ඉනිම සහ එක් දිනක් තුළ ඕනෑම ක්‍රීඩකයෙකු ගොඩනැගූ හොඳම ඉනිම ලෙසින්ද වාර්තා පොත් අලුත් කරා. කෙසේ වෙතත් සිය මංගල ශතකය රැස් කළ ලහිරු උදාර ද්විත්ව ශතකයට ලකුණු 12ක් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඉතින් ඔහුට අනගි සහායක් ලබා දුන් කමදු මෙන්ඩිස්ද පන්දු 120කින් ලකුණු 84ක් ලබා ගත්තා. නායක ධනංජය සිල්වා ලකුණු 33ක් ලබා ගත්තා. ඉතින් මෙලෙස දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනය නිමවට පත්වන විට කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ කඩුල්ලේ රැඳී සිටිනවා.